අයිබෝවන් ඔයාලට කොහොමද? මම අද ඔයාලත් එක්ක හදන්න යන්නේ වට්ටක්ක කිරට. එහෙනම් අපි හදමු. මුලින්ම අපිට ඕනේ මේ විදිහට හොදගෙන කපාගත්ත වට්ටක්ක. ඊට පස්සේ අපි ඒකට කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු, ඒ වගේම තුන පහ කුඩු, ඊට පස්සේ ගම්මිරිස් කුඩු, ඒ වගේම කැමති නම් විතරක් කළු තුන පහ කුඩු චූට්ටක්, සූදුරු කුඩු චුට්ටක්, ඒ වගේම තමයි කොත්තමල්ලි කුඩු චුට්ටක්. ඔන්න ඔය ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ මේක. ඊට පස්සේ අපි බලමු මොනවාද අපිට තෙම්පරාදුවට දාන්න ඕනේ කියලා. කරපිංචා, කපාගත්ත ලූණු, රම්පේ, අමු මිරිස්, සුදු ලූණු, කුරුඳු පොතු කෑල්ලක්. ඔන්න ඔය ටික එකතු කරගෙන අපි ඊළඟට මෙන්න මේ වගේ පේස්ට් එකක් හදා ගන්න ඕනේ. සුදු ලූණු, අබ, ඒ වගේම තමයි හාල්, පොල්. ඔන්න ඔය කියන දේවල් ටික වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩර් කරලා ගන්න ඕනේ. සමහර අය මේක බෙදලත් ගන්නවා. ඊට පස්සේ අපි මේකට තෙල් ටිකක් පෑන් එකට දාලා ඒකට කරපිංචා, කුරුඳු, ඒ වගේම රම්පේ ඒ ඔක්කොම දාලා මේක ටිකක් බෙදෙන්න දෙනවා. ඊට පස්සේ අපි මේකට ළඟ තිබ්බ සුදු ලූණු ටික එකතු කරගන්නවා. ඊටත් පස්සේ අපි මේකට ලූණු ටිකයි අමිරිස් ටිකයි එකතු කරගන්න. දැන් අපි මේක හොඳට කලවම් වෙන්න දීලා හොඳට තෙම්පරාදු වෙනවා කියලා තේරෙනකොට අපි අර වට්ටක්ක ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර කෝප්පයක් එකතු කරගන්න. මේක තැම්බෙන්න දීලා මේ අතරේ අපි පොල් කිරි කෝප්පයක් අරගෙන ඒකට මෙන්න මේ තියෙන පේස්ට් එක ඒකට එකතු කරගන්නවා. මේ අතරේ අපේ වට්ටක්කයගේ වතුර හිඳිලා හොඳට වට්ටක්ක ටික තැම්බිලා තියෙනවා. දැන් අපි මෙන්න මේ මිටිකිරි ටික අපේ වට්ටක්කයකට එකතු කරගන්න ඕනේ. දැන් මේකට අපි ලුණු රසායනය එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා මේ විදිහට ටිකක් මේ හොද්ද බහින්න දෙනවා. හරිම සුවඳයි. දැන් රස පදමට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ හදලා ඔයාලත් රස කොහොමද කියලා කියන්නකෝ. එහෙනම් සුබ දවසක්.